කිසිම දෙයකට සීමාමායින් නැති අපේම ලෝකයක් තිබ්බනම් කොච්චර හොඳයිද කියලා හිතිච්ච වෙලාවල් සමහර විට ඔයාලටත් ඇති. ඉතින් මේ විදිහ අදහසක් ආපු තරුණ කණ්ඩායම තායිලන්ඩ් වල තියෙන පාළු දූපතකට ගිහිල්ලා පුංචි පහේ ජනාවාසයක් ඇති කරගන්නවා. කාගේවත් නීති රීති වලට නැවෙන්නේ නැති හැම කෙනාටම නිදහසේ මේ ස්වයංපෝෂිත ආර්ථිකයට පුංචි පහේ සපෝට් එකක් දීලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් තැනක්. හැබැයි ඉතින් මේ හීන ලෝකේ හැමදාම මේ විදිහටම සතුට නාරැඳලා තියෙන්නේ නැහැ. ඉතින් එන්න බලන්න මාත් එක්ක අද මම ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන ලියනාඩෝ ඩිකැප්‍රියෝ රංගපාන 2000 රිලීස් වුණු අයිලන්ඩ් කියන මූවි එක. මොක පටන් ගනිද්දිම අපිට දකින්න ලැබෙනවා ඇමරිකාවේ සල්ලිපකාර පවුලක තරුණයෙක් ඔන්න අලුත් ඇඩ්වෙන්චර් හොයාගෙන බැංකොක් වලට ගොඩ බහලා තියෙනවා. ඉතින් අලුත් දෙවල් අත්හදා බලන්න මෙයාට තියෙන කැමැත්ත හින්දම තමයි මෙයා මුලින්ම සරප ලේ ටිකක් එහෙම බීලා මෙයාගේ මොරාල් අප් කරගන්න කියලා හිතාගෙන තවත් නීති විරෝධී මද්ද්‍රව්‍ය එහෙමත් පාවිච්චි කරන්න පටන් ගන්නෑ. ඉතින් මේ දේවල් මේ විදියට දකින්න අතර වාරයේදී මෙයා නතරලා හිටපු හොටෙල් එකේ අල්ලපු කාමරේ හිටපු ෆ්‍රැන්කොයිස් කියන ලස්සන ගෑනු ළමයා දැක්කට පස්සේ මෙයාට ලොකු ආකර්ෂණයක් ඇති වෙනවා මේ ප්‍රංශ කෙල්ල දිහාවට. රිචඩ් ටිකෙන් ටික මේ කෙල්ලට හිතින් ආදරය කරන්න පටන් ගත්තට මෙයා දන්නේ නැහැ මේ ගෑනු ළමයට ඒයන් කියන බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නවා කියලා. කමනත් එක දවසක් රාත්‍රියේදී එළින්දගෙන හොඳටම වාත වෙච්ච ළඟ කාමරයක හිටපු කෙනෙක් හින්දා රිචඩ් හරියට නිින්ද යන්නෙත් නැහැ. එන තමයි මෙයාට අහම්බෙන් වගේ මුණ ගැහෙන්නේ මේ ඩැෆි කියන පිස්සු මිනිස්සයා. හැබැයි මෙයා කියන කතාව නම් ටිකක් රසවත් කියලා රිචඩ්ට තේරුම් යනවා. මේ ඩැෆි කියන මිනිහා කියන්නේ මහ පුදුම කතාවක්. මේට කලින් කවදාවත් මිනිස් ජනාවාසයක් නොතිබිච්ච කිසිම කෙනෙක් නොදන්න දූපතක් තියෙනවලු. හැබැයි මේ දූපතේ බොහොම ලස්සන සුපිරි බීච් එකක් වගේම මිනිසුන්ට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය හැමදේම කැම බීමත් අඩුවක් නැතුව තියෙනවලු. මෙන්න කියන විදියට නම් මේක මහ පොළොවේ තියෙන පාරාදීසයක් වගේලු. එයා කියන්නේ එයා අවුරුදු ගණනාවක් මේ පාරාදීසෙ ජීවත් වුණා. හැබැයි කිසියම් සිද්ධියක් හින්දා එයාට මේ දූපතෙන් පිට වෙලා එන්න සිද්ධ වුණාලු. හැබැයි මේ මුළු කතාවම අහගෙන හිටියට පස්සේ රිචඩ්ට හිතෙන්නේ මේ මිනිහ තනිකර බොරුවක් මේ ගොතලා කියන්නේ කියලා. කොහොමද ඊළඟ දවස් උදේ රිචඩ් එයාගේ දොර ඇරලා බලද්දි දොරේ එන්වෙලොප් එකක් එක්ක ලියුමක් කලවලා තියෙනවා. ඒ වගේම මේක ඕපන් කරලා බලද්දි මෙයාට දකින්න ලැබෙනවා අර කියපු අරුම පුදුම දූපතේ පිහිටීම පෙන්නන බොහොම රහසිගත සිතියමක්. මේ අනාවරණයත් එක්කම රිචඩ් ඉක්මනින්ම දුවගෙන ගිහිල්ලා ටැෆිගේ කාමරේ ඇරලා බලද්දිම තමයි මෙයා දකින්නේ මේ වටපිටාවේ පිටි ඔක්කොගෙම ලේ පැල්ලම් තියෙනවා. ඒ වගේමයි අර පිස්සු කියවපු ඩැෆි දැනටමත් සුයිසයිඩ් කරගෙන කියලා. කොහමරි මේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකාරයා වෙච්ච රිචඩ් අවසානයේ පොලිසියට ස්ටේට්මන්ට් එකක් දීලා ආපහු එයාගේ හොටෙල් කාමරයට ආවට පස්සේ ඩැෆි කියපු මේ අරුම පුදුම කතාව ගැන මේ ෆ්‍රාන්ස් කපල් එක වෙච්ච ඒන් සහ ෆ්‍රැන්කොයිස්ටත් කියනවා. එනෝ එයාගේ අලුත් අදහස වෙලා තියෙන මේ දූපත හොයාගෙන යන ගමනට මේ දෙන්නටත් එකතු වෙන්න කියලා මෙයා පොඩි යෝජනාවකුත් කරනවා. ගමනත් ටිකක් කල්පනා කරපු මේ කපල් එකත් අන්තිමට රිචඩ්ගේ මේ ඇඩ්වෙන්චර් ගමන යන්න එකතු වෙන්න කැමති වෙනවා. ගමනත් ඉක්මනින්ම මොවුන්ට අවශ්‍ය කරන දූපතට යන්න මේ ආසන්නයේ තියෙන තවත් දූපතකට මොවුන් මුලින් ගමන් කරන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. වැඩේ තියෙන්නේ ගොඩක් දීවරයෝ කැමති නැහැ මේ දූපතට මොවුන් ගෙන යන්න. අවසානයේදී මේ කියන දූපතට ආසන්නයේ තිබ්බ තවත් දූපතකට යන්න මෙයාලට මේ දීවරයන්ගෙන් උදව්වක් ගන්න පුළුවන් වෙනවා. මේ අතර වාරයේදී කොමාරි රිචඩ් තවත් ඇමරිකාවෙන් ඉඳලා ආපු සර්වර්ස් සෙට් එකකුත් මුණ ගැහෙනවා. එයාලත් මේ අතර වාරයේදී කොමාරි මේ කියන දූපත ගැන දැනගෙන ඒ වගේමයි මේ දූපතට කවරදා හරි යන්න හීන දකින්න ඉන්න කණ්ඩායමක් කියලා රිචඩ් මේ වෙලාවේදී කියද්දි තමයි ඒක හොඳ අදහසක් කියලා කියන ගමන් රිචඩ් මේ කණ්ඩායමටත් එයාගේ සිතියමෙන් පිටපතක් ලබා දෙන්න කටයුතු කරන්නේ. මේ අනුව කොමාරි මවුන් ප්ලෑන් කරලා තිබ්බ විදියට රිචඩ් ඒනි සහ ෆ්‍රැන්කොයිස් අන්තිමට මේ කියපු දෙවැනි දූපතට ළඟා වෙන්න සමත් වෙනවා. එදා රාත්‍රියේදී මේ දූපතේ මේ තුන්දෙනා රැඳිලා ඉන්න අතර වාරයේදී මේ තුන්දෙනාව දාපු දීවරය බෝට්ටුව පිට වෙලා යනවා. මේ අතර වාරේ ෆ්‍රැන්කොයිස් කියන්නේ රාහසේ ෆොටෝස් ගන්න හොබි එකක් තිබ්බ කෙනෙක් වෙච්ච හින්දා රිචඩ්ත් ටිකක් මෙයාට ළඟින් ඉන්නවා අපිට දකින්න ලැබෙනවා. කමනත් ඊළඟට තමයි මේ භයානක මොහොත ඊළඟ දවසේ උදා වෙන්නේ. ඒ තමයි මොන් ගෙනාපු සුළු බඩු බාහිර ආදිය ප්ලාස්ටික් බෑග්ස් වල ඔතලා මේවට වතුර යන්නේ නැති විදියට ආරක්ෂා කරගෙන ඔවුන් ඉදිරියේ ඈත තියෙන මේ දූපත දිහාවට පිහිනා යන්න සූදානම් වෙනවා. කමනත් මේ වතුරෙන් කොච්චර දුරක් තියෙනවද කියලා ගෙස් කරත් කාටවත් ඒ ගැන හරි අදහසක් නැති හින්දා අන්තිමට බය පැත්තකින් තියලා අන්න මේ විදියට දිය කපාගෙන මෙයාලා පීනගෙන ඉස්සරහට යන්න කල්පනා කරනවා. කමනත් මේ පීනන අතර වාරයේදී ඒයන්ට මොදු මෝරෙක්ගේ සේයාවක් තේරුණා කියලා මේ කණ්ඩායම අන්තිමට ටිකක් බෙහෙරාන්ත වෙනවා. ඔවුන්ගේ මේ ඇඩ්වෙන්චර් ගමන මෙතනම අවසන් කරන්න සිද්ධ වේවිද කියලා. හැබැයි රිචඩ් මේ අවදානම තේරුම් අරගෙන කොහොමවත් වීරයා වගේ ඉස්සරහට යන
අතර වාරයේදී නොහිතපු විදියට එකපාරටම ෆ්‍රැන්කොයිස් අතුරුදහන් වෙලා යනවා. හරියට මොකක්දෝ දෙයක් මෙයාව වතුර යටට ඇදගෙන වගේ යන අතර එයාගේ බෑග් එක විතරක් අන්තිමට උඩට වැදෙල්ලෙනවා. අන්තිමට කොහොම හරි රිචඩ් අවට බලද්දි එව බේරගන්න කියලා හිතාගෙන වතුර යටට පොඩ්ඩක් කිමිදලා බැලුවත් කිසිම දෙයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඒත් එක්කම තමයි මොකද්දෝ දෙයක් පිටිපස්සේ මෙයාවත් අල්ලගන්නේ. හැබැයි එම් තවත් එක මිනි මෝරෙක් නන් නෙවෙයි මේ ෆ්‍රැන්කොයිස්. මේ කොල්ලෝ දෙන්නටම ෆ්‍රැන්කොයිස් හොඳ ප්‍රෑන්ක් එකක් තමයි දීලා තියෙන්නේ. මුහුද යටින් කිමිදලා ඇවිල්ලා. කොහොමද තවත් ටික වෙලාවකට පස්සේ මේ තුන්දෙනාට ඔන්න මේ කියන අභිරහස් දූපතට ළඟා වෙන්න පුළුවන් වෙනවා. වම සතුටින් මේ වනය හරහා ඉස්සරහට ගමන් කරද්දි මොන්ට දකින්න ලැබෙනවා සරුවට වැවිච්ච කැනබිස් වගාවක්. ඉතින් අර මනුස්සයා මේක පැරඩයිස් එකක් කිව්වේ ඇයි කියන එක රිචඩ්ට දැන් තමයි හේතු යන්නේ. මේ දූපතේ ඉඳන් හදට යන්න ඒ තරම් ළඟ පාරක් තියනවද කියලා රිචඩ් ඇත්තටම කල්පනා කරලා තිබෙත් නැහැ. හැබැයි එක පාරටම රිචඩ් යම් අනතුරක් දකිනවා. ඒ තමයි ගැට ගහලා දාලා හිටපු වඳුරෙක්. කොහොම හරි කොතුවලෙන් මේ වඳුර ළඟට යද්දි මෙතන යට මේ වගාව බලා ගන්න ආයුධ සන්නද්ධ මිනිස්සෙකු නිදාගෙන ඉන්නවා තමයි දකින්න ලැබෙන්නේ. මේ භයානක අවදානම තේරුම් ගත්ත රිචඩ් බොහොම ඉක්මනින්ම තේරුම් ගන්නවා මේ ඇවිල්ලා මේ දූපතේ රහසගත විදියට ගංජා වගා කරන සෙට් එකක් කියලා. මේ අවදානම් ගැන පුළුවන් ඉක්මනටම හොර රහසෙම රිචඩ් ඉක්මනින්ම එයින් සහ ෆ්‍රැන්කොයිස් ළඟට ගිහලා අනතුරු ඇඟවුවත් මේ වඳුරා හොඳ ආරක්ෂකෙක් වෙච්ච හින්දාම මොවුන් තුන්දෙනා දිහාවට කෑ ගහන ගනිද්දිම තමයි අර ආයුධ සන්නද්ධ මිනිස්සු ටික මේ වගාව දිහාවට ඇවිදගෙන එන්නේ. කොමනත් මේ වඳුර දිගින් දිගටම කෑ ගහද්දි ඔවුන් තීරණය කරනවා වගාවම පරීක්ෂා කර බලන්න ඕනි කියලා. හැබැයි ඔන්න හෙමිට ඉවල්ලමින් මේ වඳුරා රිචඩ් හිටපු තැනටම ආසන්න වෙද්දි හැමෝටම තමන්ගේ ජීවිත ගැන අවදානම ලොකුවටම දැනෙන මොහොතදී රිචඩ් මොලේ කල්පනා කරලා මේ වඳුර දිහාවට වතුර ටිකක් කියලා ඌව බාල කරලා මේ ස්ථානෙන් පන්නලා දාන්න අන්තිමට සමත් වෙනවා. මේ අනුව මොවුන් ටිකෙන් ටික මේ විදියට වනාන්තරයේ ඉස්සරහට ඇවිදගෙන යද්දි ඔවුන් ගංගාවකකට ළඟා වෙනවා. ගමනත් මේ ආරක්ෂාව ගැන තිබ්බ තර්ජනයේ හින්දාම මේ ගංගාව දිගේ මොවුන් පහළට යන්න තීරණය කරනවා. හැබැයි මේ ගඟ එකපාරටම අවසන් වෙන්නේ අඩි ගණනාවක පහළට ගමන් කරන විශාල දියැලකින්. මෙතනින් බැහැලා යන්න කිසිම ක්‍රමයක් නැතුව රිචඩ් සහ එයින් දෙන්න උණුසුම් වාද විවාද කරමින් ඉන්න අතර වාරයේදී ෆ්‍රැන්කොයිස් එක පාරටම බොහොම ධෛර්යමත් විදියට කිසි ගාණක් නැතුව මේ වෝටර්ෆෝල් එකෙන් පල්ලෙහාට පයින්නවා. කොමාරි මෙයා පල්ලෙහාට පැනලා පීනමින් ඉන්නව දැක්ක ගමම්ම අන්න දෙවනි අඩියේ තිබ්බ පිරිමි දෙන්නත් පල්ලෙහාට පයින්නවා. ඒ අනුව මොවුන් තවත් විනාඩි ගණනාවකින් මේ ගංගාවේ පහළ කොටසේ ගොඩබීමට ළඟා වෙන්නත් සමත් වෙනවා. හැබැයි ඔවුන් නොහිතපු විදියට මේ ජයග්‍රහණය සමරද්දි තවත් මිනිසෙක් මොවුන් දිහා බලාගෙන ඉන්නවා. මේ මිනිස්සගේ නම තමයි කිටි. මේ තමයි ඔවුන් මෙච්චර වෙලාවක් හොයාගෙන ආපු මේ දූපතේ රහසිගතව ඉන්න ජන ප්‍රජාවෙක් තවත් එක සමාජිකයෙක්. හැබැයි බමුන් කිසිම විදිහකට අලුත් සමාජිකයන් ඔවුන්ගේ ප්‍රජාවට එකතු කරගන්න නම් සූදානම් නැහැ. කොහොමුණත් මේ තුන්දෙනාව කිටි විසින් ඔවුන්ගේ කණ්ඩායමේ නායිකාව වෙච්ච සැලි ගාවට එක් කරගෙන යනවා. කොහොමුණත් මේ දූපතේ තියෙන ජන කොට්ටාසය ගැන කවුද කිව්වේ කියලා අහද්දී රිචඩ් බොරුවක් ගොතලා කියන්නේ එයාට මේ ඩැෆි කියන හිටපු සමාජිකයෙක්ගෙන් තමයි මේ විස්තර ටික සිතියම ලැබුණේ. හැබැයි ඒ සිතියම මෙයා වෙන කාටවත් නම් දුන්නේ නැහැ කියලා. කොහොමුණත් මේ වෙලාවේදී රිචඩ්ට දැනගන්න ලැබෙනවා ඩැෆි ඇත්තටම මේ ප්‍රජාවේ ආරම්භක සමාජිකයෙක්. පස්සේ කාලෙකදී කැනබිස් පාවිච්චි කරලා පිස්සු වැටිච්ච හින්දා මේ ගෝත්‍රයෙන් පිටවෙලා ආපහු නගරයට ගියා කියලා. කොහොමනත් නගරේ වෙන කවුරුවත් මේ සිතියම ගැන හරි මේ අයිලන්ඩ් එකේ පිහිටීම ගැන හරි දන්නේ නැහැ කියලා රිචඩ් තහවුරු කරාට පස්සේ තමයි ඔන්න සැලි අලුත් යෝජනාවක් කරන්නේ. මොවුන් තුන්දෙනාට ඔවුන්ගේ ප්‍රජාවත් එක්ක එකතු වෙන්න අවස්ථාවක් දෙන්න ඕනේ කියලා. හැබැයි ඔවුන්ගේ අදහස තමයි මේ පුංචි ප්‍රජාව මේ විදිහටම පුංචියට තියෙන්න ඕනේ. මොකද මිනිස්සු පුරව ගත්තොත් එහෙම මේක ඇතුළේ තියෙන සාමය ඒ වගේමයි සැනසීම නැති වෙලා යාවි කියලා. කොහොමද ඊළඟ දවසේදී මේ දූපත් වාසීන් ටික ඩැෆි අර කියපු රහස් බෙරළට මේ තුන්දෙනාව එක් කරගෙන යනවා. හැබැයි මේක නම් බොහොම භයානක ලස්සනකින් පිරිච්ච ස්ථානයක් විදියට තමයි දකින්න ලැබෙන්නේ. මේකෙන් ස්වාභාවිකවම වට වෙලා තියෙන තවත් උස ගල් කඳු ටිකක් හින්දා පිටත කිසිම කෙනෙකුට මේ ලස්සන අයිලන්ඩ් එක නම් සියසින් දකින්න ලැබෙන්නේ නැහැ. මේ වනාන්තරයට ඇතුල් වෙලා පැමිණුණොත් ඇරෙන්න. ඉතින් මේ ප්‍රජාව බොහොම සාමකාමීව සතුටින් කාලය ගත කරන්නේ ටිකක් කට්ටිය මාළු අල්ලමින් උයමින් ඒ වගේමයි තවත් සෙට් එකක් සාමකාමීව විවේක සුවයෙන් ඔවුනොවුන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. කොමනත් එදා හවස මෙයාලා තායි භාෂාව පුහුණු වෙන්න විශේෂ මීටින් එකක් දාගන්න අතරවාරයේදී තමයි රිචඩ් පළවෙනි වතාවට මේ භාෂාවට දැනෙච්ච ආසාව හින්දාම එයා ඉක්මනින්ම මේ භාෂාව ටිකෙන් ටික ඉගෙන ගන්න පටන් ගන්නෑ. හැබැයි මේක හිටපු අනෙක් සමාජිකයන් එක්කම රිචඩ් බොහොම ඉක්මනින්ම මේ භාෂාව ඉගෙන ගනිද්දි හැමෝටම පුදුම හිතෙනවා. මේ විදිහට සති කිහිපයක් ගත වෙද්දී මේ ප්‍රජාවට අලුතෙන් එකතු වෙච්ච රිචඩ් එයින් සහ ෆ්‍රැන්කොයිස්ට තේරෙන්න පටන් ගන්නවා ඔවුන් දැන් නම් ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ මෙහි පිට තියෙන පාරාදීසයටම තමයි කියලා. මෙතන කිසිම හයිරාචි එකක් නැහැ. හැමෝම එක හා සමානයි. ඒ වගේමයි හැමෝම තම තමන්ට පුළුවන් විදිහට ප්‍රජාවේ ස්වයංපෝෂිත ආර්ථිකයට දායක වෙනවා. සමහරු මාළු අල්ලනවා, සමහරු උයනවා, අනිත් අය විනෝදයෙන් සතුටින්
වශයෙන් කාලය ගත කරනවා. කිසිම කෙනෙකුට පවරපු වගකීමක් හරි බලහත්කාරයෙන් කරන්න කියන්න විශේෂ දෙයක්වත් නැහැ. කමන රිචඩ් මේ කණ්ඩායමේ හිටපු වඩු කාර්මිකයෙක් වෙන බක්ස් ගැන නම් පොඩි සැකයක් ඇති වෙනවා. මොකද මෙයා අනිත් අයත් එක්ක ඒ තරම් ගනුදෙනු කරන කෙනෙක් නෙවෙයි හින්දා. කමනත් මේ ප්‍රජාව ඇතුලේ අලුත් තැනක් හොයමින් හිටපු රිචඩ්ට මට පොඩි කාලේ ඉඳන්ම පුරුදු අත්දැකීම වෙච්ච මාළු බෑමේ වැඩේට මෙයා විශේෂ කුසලතා තියෙන කෙනෙක් කියලා ටිකෙන් ටික මෙයා ඔප්පු කරන්න පටන් ගන්නවා. මොකද මෙයාගේ හැකියාවත් එක්ක කඳවුරට අවශ්‍ය මාළු සපයීමෙන් වැඩි කොටසක් මෙයා බොහොම පහසුවෙන් තනියම සපයන හින්දා. කමනත් මෙයාගේ දායකත්වයත් එක්කම මේ තුන්දෙනාගේ කණ්ඩායමටත් අලුත් පරිසරයට සහ අලුත් ප්‍රජාවත් එක්ක මික්ස් වෙන්න සෑහෙන ලොකු උදව්වක් බවට පත් වෙනවා. හැබැයි මේ අතරවාරයේදී තවත් එක දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි රිචඩ් දැන් ටිකෙන් ටික ෆ්‍රැන්කෝයිස් ගැන තියෙන හැඟීම් වර්ධනය කරගන්නවා. හැබැයි බොහොම සීමිත පිරිසක් විතරක් මේ ප්‍රජාව ඇතුලේ ඉන්න හින්දාම රිචඩ්ගේ මේ ඇඩ්වාන්ස්මන්ට් එක ටිකෙන් ටික අනිත් අයටත් තේරුම් යනවා. මෙයා වැඩිපුර මේ ෆ්‍රැන්කෝයිස්ට ආකර්ෂණය වෙලා ඉන්නවා කියලා. හැබැයි මේ ප්‍රජාව ඇතුලේ ගැටුම් තහනම් දෙයක් හින්දාම අනිත් අය අවවාද කරනවා. ෆ්‍රැන්කෝයිස් දැනටමත් එයින් එක සම්බන්ධතාවයක් පවත්වාගෙන යන හින්දා අනවශ්‍ය විදිහට රිචඩ් මේ දෙයට මැදිහත් වුණොත් ගැටුමක් දක්වා ඒ දේ දොරදි කියන්න පුළුවන් කියලා. කමනත් එදා හවස මේ තුන්දෙනාව මේ කමියුනිටි එකට නැත්තම් ප්‍රජාවට එකතු කරගන්න විශේෂ උත්සවයක් සිද්ධ වෙනවා. කමනත් මේක සලකුණු කරන්න මොවුන්ට යකඩවලින් රත් කරපු පුංචි සලකුණු තුනකුත් ඔවුන්ගේ අත්වල උරහිස් ප්‍රදේශයේ සටහන් කරනවා. අන්තිමට මේ විදිහට පුංචි ලැන්ටර්න්ස් තුනකුත් ඔවුන්ගේ නම් මාක් කරලා අහසට මුදා හරිනවා. ඔවුන්ගේ ප්‍රජාවට නිල පිනිගැනීමක් විදිහට ඔවුන් සංකේතවත් කරමින්. කමනත් සැරින් සැරේ හැම වෙලාවෙදිම රිචඩ් පුළුවන් වෙලාවට ෆ්‍රැන්කෝයිස්ව ළඟින් ඉන්න ඒ වගේමයි තමන්ගේ හිතේ තියෙන ආදරය ඇයට ඇඟවෙන්න කටයුතු කරද්දිම ටිකෙන් ටික මේ දේ තේරුම් ගත්ත ෆ්‍රැන්කෝයිස් හිතාමතාම ඔහුගෙන් දුරස් වෙන්න උත්සාහ ගනිමින් ඉඳිද්දි තමයි ඔන්න දවසක් කිටි මේ රිචඩ්ගේ තියෙන ඔබ්සෙෂන් එක තේරුම් අරගෙන මේ ෆ්‍රෙන්ච් ගෑනු ළමයා අමතක කරලා දාන්න කියලා එයාට යෝජනා කරන්නේ. හැබැයි රිචඩ් කියන්නේ ඒක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නන් නෙවෙයි කියලා. ඉතින් මේ සුවපහසු සතුටුදායක දවස් හැම විදිහටම හැමදාම පවතින්නේ නැහැ. ඔන්න එක දවසකදී මේ කණ්ඩායමේ හිටපු එක තරුණයෙක් තමන්ගේ දතේ දැඩි වේදනාව හින්දා කෑ ගහමින් කියනවා එයාට ඩෙන්ටිස්ට් කෙනෙක්ව මෙහෙට ගෙන්න ගන්න බැරිද කියලා. හැබැයි මේ වෙලාවේදී නායිකාව වෙච්ච සැලි හැමෝටම මතක් කරනවා යාළුවෝ පවුල අය හරි වෛද්‍යවරු හරි කිසිම කෙනෙක් පිටින් මේ දූපතට ඇතුළත් කරගන්න තහනම් කියලා. කමනත් ඔවුන්ගේ අනිත් මිතුරන්ට තේරෙනවා එයාගේ දත එකක්කමට නම් ප්‍රතිකාරයක් කරන්න ඕනි කියලා. ඒ අනුව මේ සමාජිකයෝ ටික මේ විදියට බලහත්කාරයෙන්ම මෙයාව අල්ලගෙන අඬුවක් දාලා මෙයාගේ දත ගලවලා දානවා. රිචඩ් මේ සිද්ධිය දැකලා පුදුම වෙලා කල්පනා කරනවා මේ අයිසොලේට් අයිඩියල් වර්ල්ඩ් එකේ ජීවත් වෙන්න නම් කැපකිරීම කරන්න ඕනේ. ඒ වගේමයි සමහර වෙලාවට වේදනාව සහ දුක් පීඩාවලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. කමන තවත් දවසක හැමෝම බීලා එන්ජොයි කරමින් ඉඳිද්දි කටකින් ටිකක් වෙන් වෙච්ච ෆ්‍රැන්කෝයිස් රිචඩ්ට නොහිතපු විදියට ආරාධනා කරනවා බීච් එකේ පොඩි වෝක් එකක් දාමු කියලා. කමනත් මේ වෙලාවේදී එයාගේ හිතේ රිචඩ් ගැන තියෙන ආදරය මේ විදියට පාපෝච්චාරණය කරනවා. හැබැයි තමන් දැනටමත් එන්න එක රිලේෂන්ෂිප් එකක් පවත්වන හින්දා මේ දේ එලිපිට කියන්නේ අය බය වුණා කියලා කිව්වට පස්සේ මේ දෙන්න අතර තියෙන ඇත්තම හැඟීම් මේ විදියට හෙළිදරව් වෙනවා. එනවා තමයි දෙන්න මේ ලස්සන බීච් එකේ අලුත් අත්දැකීමකුත් එකතු කරගන්න එකට පිහිනලා ටිකක් නිදහසේ ඈතට ගමන් කරන්නේ. මේ වෙලාවේදී මේ මොහොතේ දීලිසෙන මේ සමුද්‍ර මයික්‍රෝග්‍රෑම්ස් හරහා පිහිනලා බොහොම උණුසුම් හාදුවකුත් අන්තිමට මේ දෙන්න ෂෙයා කරගන්නවා. ඔන්න ඔය විදියට මේ රාත්‍රියේදී මේ දෙන්නගේ මේ රොමැන්ටික් සම්බන්ධතාවයත් හොර රහසෙම පටන් ගන්නවා. මේ වැඩේ ඉවරනට පස්සේ මේ දෙන්න ආපහු කැම්ප් එකට ඇවිල්ලා අනිත් අයත් එක්ක එකතු වෙද්දී ඔවුන් දෙන්නම රහසය ගිවිස ගන්නවා මේ දේ මේ විදියට රහසක් විදියටම තියාගන්නවා කියලා. මොකද මේ දේ අනිත් අය තේරුම් ගත්තොත් එහෙම මොන වගේ ප්‍රශ්න වලට ඔවුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙවිද කියලා ඔවුන්ට ලොකු සැකයක් තිබ්බා. හැබැයි මේ ආදරයෙන් මේ විදියට හංගගෙන ඉන්න නම් වැඩි දවසක් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ ඕපදූපේ බොහොම ඉක්මනින්ම මේ ප්‍රජාවේ හැම කෙනෙක්ගේම කන් වලට ලැබුගින්නක් වගේ පැතිරලා යනවා. ඒ වගේමයි ඒයන් රිචඩ් සහ ෆ්‍රැන්කෝයිස් අතර මේ රහස් සම්බන්ධතාවයක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ අන්තිමට ෆ්‍රැන්කෝයිස් එයාත් එක්ක ඉන්නවට වඩා රිචඩ් එක්ක සතුටින් ඉන්නවනම් ඒ දෙන්නගේ සතුටට එයා බාධා කරන්නේ නැහැ කියලා මෙයා රිචඩ් මුණ ගැහිලා කියනවා. කමනත් මේ විදියට මේ සතුටුදායක කාලය ගත වෙලා යද්දි ඔන්න මේ දූපතට වැසි කාලය උදා වෙනවා. ඒ අනුව දේවර ඩියුටිස් බාරගෙන හිටපු රිචඩ් ඇතුළු කණ්ඩායමට දවස් ගණනාවක් මාළු අල්ලන්න යන්නත් බැරි තත්ත්වයක් උදා වෙනවා. කමනත් ප්‍රජාව දැන් බරපතල තත්ත්වයකට මුහුණ පාමින් ඉන්නේ. ඔවුන්ගේ ආහාර සැපයීම එන්නෙන්නම සීමා වෙච්ච හින්දා. මොකද මොවුන්ට අවශ්‍ය සප්ලයිස් මිලදී ගන්න අඩුමතර මේ ගොඩබිමට යන්නවත් හැකියාවකුත් නැහැ. මෙන්න මේ වෙලාවදී තමයි අපේ රිචඩ්ගේ ශූරත්වය සහ පරිත්‍යාගශීලීත්වය මේ ප්‍රජාවට සෑහෙන්න වටිනවා කියලා තේරුම් ගන්න අවස්ථාවක් උදා වෙන්නේ. මේ අනුව මේ කමියුනිටි එකේ හැමෝම දැන් කුසගින්නේ ඉන්නව තවදුරටත් රිචඩ්ට බලාගෙන ඉන්න බැරි තැන මෙයා ධෛර්යය සහ කැපවීම පෙන්නමින් ප්‍රජාව වෙනුවෙන් තමන්ගේ කැපවීම පෙන්නමින් මේ වැස්ස මැද්දේ මුහුදට පැනලා මාළු ටිකක් දඩයම් කරන්න සූදානම් වෙනවා. කොමුණත් මෙයා ටිකෙන් ටික ඈතට පිහිනගෙන යද්දී අනිත් අය මේ
මේ ආසන්නේ කමන් කරපු මෝරෙක් දැකලා මෙයාට කෑ ගහනවා පුළුවන් ඉක්මනට මාපහු කොඩමේවට එන්න කියලා. හැබැයි මේ පණිවිඩය ලැබෙද්දි රිචඩ් පරක්කු වැඩි. එයා දැන් මේ මෝරට සෑහෙන්න ආසන්න වෙලා. කමනක් මේ මෝරා මාරාන්තික ප්‍රහාරයක් කළ කරන්න රිචඩ් දිහාවට ලං වෙද්දි රිචඩ් පුංචි පිහියක් සූදානම් කරගෙන වතුර යටට කිමිදිලා මේ මාරාන්තික මෝරගේ ප්‍රහාරයෙන් වැළකීලා මේ මෝරව මරලා දාන්න සමත් වෙනවා. කමනත් එදා රාත්‍රියේදී මේ ප්‍රජාවට දවස් ගණනාවකට සෑහෙන මෝරගේ මාළු ටිකක් ලැබෙන අතරවාරයේදීම හැමෝම දැන් ප්‍රජාව ඇතුලේ අලුත් වීරය විදියට රිචඩ් තමයි සලකන්න පටන් අරන් තියෙන්නේ. මේ අතරවාරයේ මේ සහන කාලයත් බොහොම කෙටි එකක් බවට පත් වෙනවා. තවත් දවස් කිහිපයක් ගත වෙද්දීම නායිකාව වෙච්ච සැලි හැමෝටම දැනුම් දෙනවා ඔවුන්ගේ ආහාර සැපයීමත් අවසන් වෙලා. මොකද කවුරු හරි හාල් බෑග් ගැන හරියට හොයලා බලපු නැති හින්දා ඒව ඔක්කොම පුස් ගහලා දැන් ඒව කන්න බැරි තත්ත්වයට පත් වෙලා. ඒ හින්දා ඉක්මනටම ඔවුන්ට නගරයට ගිහිල්ලා සප්ලයිස් ටිකක් අරගෙන එන්න සිද්ධ වෙනවා කියලා දැනුම් දෙනවා. කමලත් මෙයාට මේ වැඩේ තනියම කරන්න බෑ. එයාට ගන්න පාර්ට්නර් කෙනෙකුත් අවශ්‍යයි කියලා කියද්දි බග්ස් මේ ගමනට යන්න කැමැත්ත ප්‍රකාශ කරත් සල් මේ වෙලාවේදී තෝරගන්නේ රිචඩ්ව. ඒ අනුව ඊළඟ දවසේදී මේ ප්‍රජාව ඉන්න හැම සමාජිකයෙක්ම රිචඩ් ළඟට ඇවිල්ලා ඔවුන්ට අත්‍යවශ්‍ය අයිටම්ස් නගරෙන් අරගෙන එන්න ඕන දේවල් ගැන ලිස්ට් එකක් ලබා දෙනවා. මේ අතර අන්තිමට ආපු බග්ස් එයාගේ වාරණේ ඇවිල්ලා රිචඩ් එක කතා කරද්දී එයාට කිසිම දෙයක් කියන්න නම් ඕනේ නැහැ. ඔයා පරිස්සමෙන් ඔය සැලි එක ගිහිල්ලා පණිපිටින් මෙන්න මේක පරිස්සම් කරගෙන ආවොත් ඇති කියලා මෙයාට අනතුරුවංග වෙනවා. ඒ අනුව මේ ප්‍රජාවෙන් මිදිච්ච සැලි සහ රිචඩ් දෙන්න එදා රාත්‍රිය වෙද්දී නගරයට ගමන් කරනවා. කොමුණත් නැවත වතාවක් මේ කලහකාරී ගෝසාකාරී මිනිස්සු අතරට ආවට පස්සේ ඔවුන් ජීවත් වෙන්න මේ සමකාමී දූපතේ තත්ත්වය සහ නගරේ කොයිතරම් විනාශකාරීද මිනිස්සු කොයිතරම් ගෝසාකාරීද මොවුන්ට තේරෙද්දී හරියට ඔවුන් දැන් ජීවත් වෙන්න විකෘති ලෝකයක වගේ හැඟීමක් තමයි මේ දෙන්නට නම් දැනෙන්නේ. අතම කියනවා නම් රිචඩ් දැන් මිනිස්සු පේන්නේ හරියට පැරසයිට්ලා වගේ. කිසිම දෙයකට වටිනාකමක් දෙන්න තේරෙන්නේ නැති අනිත් මිනිසුන්ගේ හැඟීම් තේරුම් ගන්න බැරි කොට්ටාසයක් විදියට මේ අනිත් මිනිසුන්ව දකින අතරවාරයේදී සැලිටත් මේ වගේම හැඟීමක් තියෙනවා කියලා රිචඩ් තේරුම් ගන්නවා. මෙන්න මේ හේතුව හින්දම තමයි සැලි මෙච්චර පරිස්සමට මේ රහසිගත අයිලන්ඩ් එක ගැන රහසක් විදියටම තියාගෙන ඉන්න උත්සාහ ගන්න. මොකද මිනිස්සු ඇවිල්ලා මේ අයිලන්ඩ් එකේ පිරුණොත් එහෙම ලෝහා ලොකු විනාශයක් තමයි සිද්ධ වෙන්නේ කියලා ඇය හොඳටම දන්නවා. කමනත් එදා රාත්‍රියේදී ඔවුන්ට අවශ්‍ය සප්ලයිස් ටික ඔක්කොම මේ විදියට මිලදී අරගෙන ඉවරුණාට පස්සේ රිචඩ් හදිසියෙම ඇමරිකාවේ ඉන්න යාගේ දෙමව්පියන්ට කතා කරලා කියනවා එයා දිගටම තායිලන්ඩ් වල සමහර විට හැමදාටම තායිලන්ඩ් වල රැඳිලා ඉන්න තීරණය කළා තියෙනවා කියලා. මේකෙන් අපිට පැහැදිලි වෙන්නේ මගේ ඉතිරි ජීවිත කාලය මේ පැරඩයිස් එකේම ගත කරන්න තමයි රිචඩ් තීරණය කළා තියෙන්නේ කියලා. කවුරුත් මොවුන් නැවත වතාවක් අයිලන්ඩ් එකට පිටත් වෙලා යන කාලෙන් එදා රෑපොඩි බාරයකට ගිහිල්ලා ඉන්න අතරවාරයේදී අනපේක්ෂිත විදියට අර රිචඩ් මුලින් මුණ ගැහුණු ඇමරිකන් සර්ෆර්ස්ලා ටික මේ ස්ථානයේදී ඔහුට මුණ ගැහෙනවා. කවුරුත් මේ සංවාදයේ අතරවාරයේදී ඔවුන් රිචඩ් ලබා දුන්නු මේ සිතියම ගැන කතා කරද්දී ඒ වගේමයි මේ දූපත ගැන තාමත් ඔවුන් හොයමින් ඉන්නවා කියලා කිව්වට පස්සේ තමයි සැලට හොඳටම තරහ යන්නේ. ඒ වගේමයි ඇයට ගොඩාරියක් කනගාටු හිතෙනවා රිචඩ් ඔවුන්ගේ විශ්වාසය බිඳලා ඇත්තටම එයා තනිකර බොරුවක් ගොතලා කියලා තියෙන්නේ මේ සිතියම එයා මේ වෙන විටත් මේ මිනිස්සුන්ට ලබා දීලා නේද කියලා. කවුරුත් මේ සර්ෆර්ස්ලගෙන් හිටපු සෙට් එකෙන් කෙනෙක් මේ සිතියම කොහේ හරි විසිට් කරලා දාලා දැන් ඒක නැති වෙලා කියලා රිචඩ් අන්තිමේට දැනගන්න ලැබෙනවා. කවුරුත් රිචඩ් මේ හැමදේම සැලිට කිව්වත් සැලි මේ දේවල් පිළිගන්න සූදානම් නැහැ. එයා මේ කරපු පාවාදීම වෙනුවෙන් එදා රාත්‍රියේදී රිචඩ් මේකට වන්දි ගෙවීමක් විදියට සැලි එක්ක ඉන්ටිමේට් වෙන්නත් සිද්ධ වෙනවා. කොමුණත් මේ දෙයට එයා අකමැති වුණත් මේකට අනුගතව වෙන ඇරෙන්න එයාට වෙන විකල්පයක් නැහැ. ඒ වගේම එයා විශ්වාස කරනවා දූපතෙන් පිට සිද්ධ වෙන දෙයක් හින්දා ෆ්‍රැන්කෝයිස් කවදාවත් මේ ගැන දැනගන්න එකකුත් නැති වෙවි කියලා. කොමුණත් ඊළඟ දවසේ මේ දෙන්න මේ විදියට ආපහු සප්ලයිස් ටිකත් අරගෙන දූපතට ආව ගමම්ම එයා අරගෙන ආපු මේ කැමරාවත් ෆ්‍රැන්කෝයිස්ට ලබා දෙනවා. කොමුණත් මේ වන විටත් ප්‍රජාව ඇතුලේ සැලි සහ රිචඩ් ගැන කතා පැතිරලා තියෙන හින්දා ෆ්‍රැන්කෝයිස් විශේෂයෙන්ම අහනවා සැලි සහ රිචඩ් අතර නගරයට ගියඹු ගමනේදී මොකක් හරි දෙයක් සිද්ධ වුණාද කියලා. හැබැයි රිචඩ් මේ වෙලාවේදී බොරුවක් ගොතලා කියන්නේ සැලි සහ අතර තියෙන සම්බන්ධතාවයේ පිරිසිදුවම ප්‍රජාවේ නායිකාව සහ සමාජිකයෙක් විදියට විතරයි පැවතුනේ කියලා. කමන ඊළඟ දවසේ ෆ්‍රැන්කෝයිස් මේ අලුත් කැමරාව අත්හදා බලන්නත් එක්කම ප්‍රජාවේ සමාජිකයන්ගේ ගෲප් ෆොටෝ එකක් ගන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. එතෙ මේ ෆොටෝ එකේදී ඔවුන් හැමෝම නිදහසේ සතුටින් ජීවත් වෙනව බව පෙනුනත් මේ තමයි ඔවුන් ජීවත් වෙන පෘථිවියේ තියෙන පාරාදීසය කියලා මේ හොඳ දේවල් ටිකෙන් ටික මේ පැරඩයිස් එකේ නැති වෙන්න තමයි මේ ඉස්සරහට උදා වෙන කාලයේදී සිද්ධ වෙන්න පටන් ගන්නෙ. මේ ලස්සන ජීවිතේ කඩාවැටීමේ පළවෙනි පියවර සිද්ධ වෙන්නේ මේ දීවරෙන් තුන්දෙනෙක් මේ විදියට මාළු බාන්න පේනා ගියපු මොහොතේදී නැවත වතාවක් මාරාන්තික මෝරා ප්‍රහාරයකට මොවුන් මුහුණ පාපු සිදුවීමත් එක්ක මේ ප්‍රහාරයෙන් එකෙක් මිය යන අතරවාරයේදී තවත් අය බරපතල විදියට තුවාල ලබනවා. ගමනත් ජීවිතය ගලවගත දීවරය තුවාල ලැබපු මිනිසයාවත් බෙරළට ඇදගෙන ආවත් ඔවුන්ගේ උත්සාහයේ ප්‍රතිඵලයක් නම් ලැබෙන්නේ නැහැ. මේ මාරාන්තික තුවාල ලැබපු දීවරය අන්තිමේදී මිය යනවා. ඒ අතරවාරයේදී තාමත් මේ ලේ පැල්ලම් දෙකේ ඉස්සරහට ගියපු රිචඩ්ට දකින්න ලැබෙනවා තුවාල ලැබලා
ඉඳලා හිටපු ක්‍රිස්ටෝෆර්. වෙන විදිහට එයාගේ කකුලේ දරුණු තුවාලයක් ඇතිලා තියෙනවා මේ මෝරගේ සපා කැම හින්දා. අධික ලේ වැගිරීමක් සිද්ධ වෙද්දී රිචඩ්ට පැහැදිලියි ක්‍රිස්ටෝට ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යයි කියලා. හැබැයි සැලි මේ ප්‍රජාව ඇතුලේ ඔවුන් විසින් පීඩවගෙන තියෙන නීති දැඩි ලෙස මතක් කරමින් කියන්නේ පිටස්තරයෙන් මෙහෙට ගෙන්නත් බෑ, වෛද්‍යවරු මෙහෙට ගෙන්නත් බෑ, දුපතින් පිටත ප්‍රතිකාර සඳහා අරගෙන යන්නත් බෑ කියලා. මේ අතර හැමෝ අතර සැකසංසා ඇති වෙන අතරවාරයේදී සැලි නොසලන විදිහට කියන්නේ සියලු දෙනා ඉන්නවනම් නීති හරියට පිළිපදින්න ඕනේ. ඒක තමයි මේ ප්‍රජාවේ තියෙන මූලිකාංගය කියලා. කමනත් මේ තීරණය ඇත්තටම ඒන් හොඳටම ෂොක් කරනවා. ඒ වගේමයි දැන් මේ තුවාල ලැබලා පණ බේරගෙන හිටපු මනුස්ස ගැන ඇත්තටම සානුකම්පාවෙන් බලන එකම කෙනා වෙන්නේ අන්තිමට ඒන් විතරයි. එයාන තමයි මෙයා අනිත් කණ්ඩායමෙන් වෙන් වුණත් එයා තුවාල ලැබලා ඉන්න ක්‍රිස්ටෝව බලා ගන්න ඕනේ කියලා කල්පනා කරන්නේ. අන්තිමට ඊළඟ දවසේදී දුප්පත් වාසීන් ටික මේ මිය ගියපු ඔවුන්ගේ යාළු ජීවරයා මේ විදිහට වළද්දමන අතරවාරයේදී ඔහුගේ මතක සටහන් සහ ඔහු සතුව තිබ්බ වටිනා භාණ්ඩ ටිකත් මේ විදිහටම මේ බල ඇතුළට විසික් කරලා දානවා. හැබැයි මේ සිද්ධියත් එක්කම මේ ප්‍රජාව ඇතුළේ තිබ්බ අයිඩියල් පැරඩයිස් එක තවතක හීනයක් විතරයි කියන එක ඔවුන්ට ටිකෙන් ටික අවබෝධ වෙන්න පටන් ගන්නවා. මේ විදිහට හැමෝම අතරේ ආතතිය ඉහළ යන අතරවාරයේදී සමහර සමාජිකයෝ ක්‍රිස්ටෝවම වරදකරුවෙක් කරන්න පටන් අරගෙන තියෙනවා. මෙයාගේ මේ වේදනා කෑ ගහන සද්ද හින්දම තමයි දැන් ඔවුන්ගේ සතුට බාධා වෙලා තියෙන්නේ කියලා. කවුරුත් මේ ප්‍රජාව අන්තිමට සමූහයක් විදිහට මේ බරපතල ව්‍යසනයට උත්තර හොයන්න පටන් ගන්නවා. ඒ අනුව තමයි කණ්ඩායම අන්තිමට සාමූහික තීරණයක් ගන්න ක්‍රිස්ටෝව මේ ඝන වනාන්තරයේ ඈතකට ගෙනihin දාලා මම මේ කෑ ගහන සද්දේ නෑහෙන්න එයාට මැරෙන්න ඉඩ ඇරලා එන්න ඕනේ කියලා. හැබැයි මේ විදිහට හැමෝම එකතු වෙලා අන්තිමට ඔංගෙම ප්‍රජාව හිටපු මේ මිනිස්සයව අමානුෂික විදිහට මේ කැලාව ඇතුළ ගෙනihin දාලා යන්න පිටත් වෙද්දි මේ කණ්ඩායමේ හිටපු එයින් විතරක් එයාගේ හොඳම මිතුරා විදිහට තේරුම් ගත්ත ක්‍රිස්ටෝව දාලා යන්න නම් සූදානමක් නෑ. ඒ වගේමයි මේ අමානුෂික වැඩ මිනිස්සු විදිහට අපි හැමදාම ප්‍රතික්ෂේප කරන්න ඕන දේවල් කියලා එයා අනිත් හැමෝටම කෑ ගහලා කියනවා. මේක නෙවෙයි අපි හොයාගෙන ආපු පාරාදීසය කියලා කියන ගමන්. හැබැයි මේ දෙන්නම අමතක කරලා ආපහු ඔංගේ බල ප්‍රදේශයට ආපු අනෙත් සමාජිකයන් නම් ඔන්න ඊළඟ දවසේ ඉඳලා ආපහු යථා පරිදි සතුටින් විනෝදයෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. ආපහු ඔවුන්ගේ නිදාස් ජීවිතවලට හැමෝම යන අතරවාරයේදී පස්සේ දවසේ රෑ රිචඩ් නිදාගෙන ඉඳිද්දි එයා බොහොම නපුරු හීනයක් දකිනවා. ඒ තමයි එයාර සුයිසයිඩ් කරගත්ත ඩැෆීගේ කාමරයට ඇතුල් වෙද්දි මිනිහ ඇත්තටම මැරිලා නැහැ. මෙයාගේ දිහාවට එකපාරටම කඩා පැනලා ඩැෆී රිචඩ්ට පහර දෙනවා. එයා මේ වෙලාවේදී කියන්නේ වොන්ඩර්ලන්ඩ් වලට එහෙම නැත්නම් පාරාදීසයට යන්න කැපකිරීමක් අවශ්‍යයි කියලා. අන්තිමට රිචඩ් හොඳටම දාඩිය දාලා ගැසිලා ඇහැරෙන්නේ මේ දැකපු භයානක හීනයත් එක්කමයි. ගමනත් ඊළඟට තමයි ඔන්න ලොකුම සුනාමිය එන්න පටන් ගන්නෙ. ඊළඟ දවසේදී ඔන්න සැලි මෙයා ළඟට බොහොම සීරියස් මැටර් එකක් ගැන කතා කරන්න පැමිණෙනවා. ඒ අනුව තමයි සැලි රිචඩ් වනාන්තරයේ විශේෂ ස්ථානයකට අරගෙන යන්නේ. ඒ අනුව හිරු නැගෙන මේ මොහොතේදී මේ දූපතේ තියෙන කෙළවරම අද්දරකට තමයි රිචඩ් එක් කරගෙන යන්නේ. සැලි මේ වෙලාවේදී යාත දූපතක් පෙන්නලා එතන ඉන්න සර්ෆර්ස්ලා කණ්ඩායමක් පෙන්නනවා. මේ දෙත් එක්කම රිචඩ්ගේ පපුවට ලොකු බරක් දැනෙන්න පටන් ගන්නවා. මේ පීඩනය යටතේ තමයි අන්තිමට එයා පිළිගන්නේ ඩැෆි ලබා දුන්න සිතියමේ කොපියක් එයා ඇන්දා. ඒ වගේමයි ඒක මේ සර්ෆර්ස්ලාට ලබා දුන්න කියලා. හැබැයි ඒ තීරණය ගැන එයා දැන් ගැඹුරින්ම කනගාටු වෙනවා කියලා කිව්වත් සැලි මේ කියපු බොරුව ගැන නම් ඇත්තටම රිචඩ් ගැන එයා හොඳටම කලකිරෙන්න හේතුවක් වෙනවා. කමන තෑගේ හැන්ඩර් ටිකෙන් ටික දැඩි වෙද්දි එමේ වරදට දඬුවමක් විදියට රිචඩ්ට දිගටම මේ ස්ථානයේ රැඳිලා සංචාරකයන්ගේ ඊළඟ ස්ටෙප් එක මොකද්ද කියලා අවධානය යොමු කරගෙනම ඉන්න කියලා නියෝග කරනවා. මේ විදියට මේ දූපතට වුන් පැමිණීමක් සිද්ධ වෙනම නම් ඉක්මනින්ම අනතුරු අඟවන්න තමයි රිචඩ් මේ විදියට තියලා යන තීරණය කරන්නේ. මේ විදියට සර්ෆස්ලා බලාගෙන කොහොම හරි උන් ළඟ තියෙන සිතියම අපි අතට ගන්න ඕනේ. කිසිම කෙනෙකුට මේ පැරඩයිස් එක ගැන ආපහු දැනගන්න ඉඩ නොතියන්න ඕන කියලාත් සැලි වේගෙන් විකාරයෙන් වගේ කියවගෙන යනවා. හැබැයි මේ වැඩේ හරියට කරන්න බැරුණොත් රිචඩ්ට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා ඇය අනතුරු අඟවනවා. ගමනත් එදා හවස ෆ්‍රැන්කෝයිස් රිචඩ් මුණ ගැහෙන්න ඇවිල්ලා එයාගේ මූණට දරුණු පහරක් එල්ල කරනවා. ගමනත් මේ වන විටත් සැලි විසින් කියලා තියෙනවා රිචඩ් සැලි එක්ක නගරයට ගියපු වෙලාවේදී ඉන්ටිමේට් වුණා කියලා. මේ විදියට එයාට ලොකු වංචාවක් කරා කියලා තේරුම් ගත්ත හින්දා තමයි ෆ්‍රැන්කෝයිස් මේ විදියට රිචඩ් එක්ක බ්‍රේක් අප් වෙන්න තීරණය කරන්නේ. ඒ අනුව ෆ්‍රැන්කෝයිස් රිචඩ් අතාරලා දාලා ආපහු එයින් ළඟට යන්න තීරණය කරනවා. මේ වන විටත් එයින් තාමත් ක්‍රිස්ටෝ ළඟ අර කැලාවේ එයාට සාතු කරමින් ඉන්නවා. මේ සිද්ධියත් එක්කම හොඳටම හිත කැඩිච්ච ඒ වගේම ලැජ්ජාවට පත්වෙච්ච රිචඩ් ප්‍රජාවෙන් තමන්ව හුදකලා කරනවා වගේ තේරුණාට පස්සේ මෙයා දූපතේ මායිමකට ගිහිල්ලා දවස් ගණනාවක් ගත කරනවා. කලබලෙන් අසල්ලති දූපත දිහා බලමින් සර්ෆස්ලව දකින්න බලාපොරොත්තුවෙන් මෙහෙම ඉඳිද්දි මේක එයාට සෑහෙන ලොකු බරක් කියලා ටිකෙන් ටික තේරුම් යනවා. මෙන්න මේ අවුල හින්දම තමයි ටිකෙන් ටික රිචඩ්ගේ යථාර්ථය ගැන තියෙන සම්බන්ධතාවය නැත්තම් ෆැන්ටසි ලෝකයකට මෙයා ටිකෙන් ටික යන්න පටන් ගන්න. එයා ටිකෙන් ටික භාවිතා කරන්න පටන් ගත්ත මේ කැනබිස් හින්දම. හුදකලාව සහ පීඩනය මෙයාගේ මනස ටිකෙන් ටික විනාශ කරද්දි මෙයාගේ විකෘති මානසික තත්ත්වයක්
ඇතුලේ රිචඩ් එයයි පොඩි කාලේ ප්ලේ කරපු වීඩියෝ ගේම් එකක ඉන්නවා වගේ කියලා හිතාගෙන හැම ක්‍රියාවකින්ම බෝනස් පොයින්ට් උපයනවා වගේ මෙයා මේ දූපත වටේ පිස්සුවෙන් වගේ දුවන්න පටන් ගන්නවා. ඒ වගේමයි උපකල්පිත මොන්ස්ටර්ස්ලත් එක්ක සටන් කරමින් මේ පුංචි ආයුධය ගන්න එකක් විදියට යූස් කරමින් මෙයා ලොකු පිස්තෝලක් නටනවා. ඒ වගේමයි ආයුධ වලින් සම්බන්ධ මේ කැනබිස් ගොවින් දැක්කත් මෙයා පොඩ්ඩක්වත් එයාලට බය නැහැ. එයා ඒ වෙනුවට කරන්නේ මේ දඩයක්කාරයවත් අවසනවා. ගස් අතරේ හැංගිලා ඉඳලා ගල් ගහනවා. එයාලගේ ආහාර හොරකම් කරනවා. ඒ වගේ මේ මල විකාර කරමින් මන්ද මානසික කෙනෙක් වගේ මෙයා පිස්සු නටන්න පටන් ගන්නවා. හැබැයි මේ ෆැන්ටසි ලෝක ඇතුලේ රිචඩ්ට දැඩි වගකීම් තියෙනවා. ඒ වගේමයි ඩැෆි හැම වෙලාවෙම එයා ළඟ ඉඳගෙන එයාත් එක්ක කතා කරනවා. මේ ෆැන්ටසි වලදී ඩැෆි රිචඩ්ට කියනවා එයාගේ මිෂන් එක සම්පූර්ණ කරන්න නම් මේ සර්ෆර්ස්ලා ටීම් එක සහ එයාගේ යාළුවන්ව වෙඩි තියලා මරලා දාන්න ඕනේ කියලා. එයානෝ තමයි රිචඩ් මේ පිස්සුව ඇතුලේ නැත්තරම නැති වෙලා එයා දැන් අතරම විශ්වාස කරන්න පටන් ගන්න. දැන් තමයි යුද්ධය ආරම්භ වෙන්නේ කියලා. ඉතින් මේ අතරපාරේදී ඔන්න වනාන්තරේ විවිධ උකුල් අටවමින් රිචඩ් හොර රහසෙම මේ ගංජා වගකරුවන්ගේ කඳවුරට රිංගලා තුවක්කුවකුත් හොරකම් කරනවා. මේ වෙලාවේදී කීප දෙනෙක්ගේ ඔළුවලට වෙඩි තියලා දාන්න අවස්ථාවක් තිබ්බත් රිචඩ් මේක වෙනුවට එයා අන්තිමට තුවක්කුවක් පැත්තකින් තියලා මොන්ගේ එක හෙඩ් බෑන්ඩ් එකක් විතරයි ගන්නෙ. ඒ මෙයාගේ මිෂන් එක සාර්ථකයි කියලා වළංගුතාවයක් විදිහට. ඊළඟ දවසේ කොහොම හරි ඔන්න රිචඩ් දකිනවා මේ සර්ෆර්ස්ලා කණ්ඩායමක් පුංචි රාෆ්ට් එකක් උඩ නැගලා මේ දූපත දිහාවට ළඟා වෙනවා කියලා. ඔහු මේ දිහාව දුරින් ඉඳන් බලාගෙන මොවුන් මේ වෙරළට ගොඩ බැහැලා මේ ආසන්නයේම තියෙන ආයුධ සන්නද්ධ ගොවීන් ගැන නොදෙන ඔවුනුත් කලින් වගේම මේ ගංජා වගාවට ඇතුල් වෙනවා. සංචාරකයන් මේ පැරඩයිස් එක දැකලා ගොඩාරියක් සතුටු වෙද්දි ඔන්න ඉතින් මේ ගොවියෝ සෙට් එක මොවුන් මුණ ගැහෙන්න එනවා. ඔවුන් මේ වෙලාවේදී ඔවුන් ළඟ තියෙන සියලුම මුදල් ටික ලබා දෙන්න කියලා කිව්ව තත්ත්වය තවත් උත්සන්න වෙලා ගොවියෙක් හදිසියෙම එක සංචාරකයෙක් නැත්නම් මේ එක සර්ෆර් කෙනෙක් පැනලා යන හදෙද්දිම එයාට වෙඩි තියලා දානවා. තවදුරටත් උන්ට සාක්ෂිකරුවන් තියාගන්න බැරි කියලා තේරුම් ගනිද්දිම අනිත් සියල්ලොන්ටම වෙඩි තියලා මරලා දාන්න ඕන් තීරණය කරනවා. කමුණත් පණ බේරගත් එක ගෑල්ලමයක් මෙතනින් දුවලා යන්න උත්සාහ ගනිද්දි හැංගිලා හිටපු රිචඩ් මේ කෙල්ලවත් පිස්සුවෙන් වගේ කෑ ගහලා බය කරද්දි මේ ප්‍රහාරකයෝ ඇයටත් වෙඩි තියලා මරලා දානවා. මේ අහිංසක කෙල්ලගේ ලේ පැල්ලම් රිචඩ්ගෙත් මූණ පුරා තැවරෙද්දි රිචඩ් එක පාරටම ඔන්න නිහඬ වෙලා වර්තමාන ලෝකයට ඇවිල්ලා තේරුම් ගන්නවා ඇත්තටම මේ ස්ථානයේ තියෙන භයානකකම කොච්චරද කියලා. ඒ වගේමයි මේ දූපත කොච්චර විකෘති භයානක එකක්ද කියලා තේරුම් ගනිද්දි එක වෙඩික්කරුවෙක් රිචඩ්ට දැකලා එයාගේ පස්සෙන් පන්නගෙන එන්න පටන් ගන්නවා. කමාරි අල්ලගන්න ලේසි වෙන්නේ නැහැ රිචඩ්. එයාට හොඳට හොරුබුරුතු මේ කැලේ මැද්දෙන් දුවගෙන යද්දි එයා කලින් අටවල තිබ්බ උගලකට වැටිච්ච මේ වෙඩික්කරු දරුණු විදියට තුවාල ලබනවා. ඒ අනුව රිචඩ් ලේසියෙන්ම මේ මිනිසුන්ගෙන් පලා යන්න උත්සාහය සාර්ථක කර ගනිද්දි එයා නැවත වතාවක් කමියුනිටි එක දිහාවට ගිහිල්ලා හොර රහසෙම මොන් කරන කියන දේවල් බලාගෙන ඉඳි එයාට තේරෙනවා ඔහු සිද්ධ කරපු දේවලුන් හොඳක් නම් මේ ප්‍රජාවට ඊළඟට සිද්ධ වෙන්නේ නැහැ කියලා. කමුණත් එදා හවස් වෙද්දි සැලි විසින් මේ දූපතේ රැඳී හිටපු 5 වෙනි අවුරුද්ද සංවත්සරයේ සනිටුවන් කරන්න විශේෂ උත්සවයක් සංවිධානය කළා තියෙනවා. මේ විදිහට හැමෝගෙම මූඩ් එක පාටි මූඩ් එකට එන්ටර් වෙද්දි රිචඩ් පොඩි හිස් ගතියක් දැනෙද්දි මෙයා හොර රහසෙම ෆ්‍රැන්ක්වෙස්ට මුණ ගැහිලා ඈත එක කතා කරන්න උත්සාහ ගත්තත් ඇය නැවත වතාවක් ෆ්‍රැන්ක්වෙස්ට පහර දෙන්න හදද්දී ආපහු පියවිසියට ආපු රිචඩ් මේ ගෑනු ළමයට කියනවා මෙයාගේ මානසික තත්ත්වය නම් ආපහු ප්‍රകൃති තත්ත්වයට ආවා. හැබැයි මේ දූපතේ තවදුරටත් රැඳෙලින් එක ආරක්ෂිත නැහැ කියලා. කමන රිචඩ් ෆ්‍රැන්ක්වෙස් ඒයන් මේ විදිහට පැනලා යන්න උත්සාහ ගන්න අතරවාරයේදී මේ උත්සාහය අසාර්ථක වෙන්නේ මොන් පිට වෙලා යන්න උත්සාහ ගනිද්දිම මේ ගංජා වගාවේ ගොවින් සෙට් එක මේ දිහාවට පැමිණෙනවා. ඔවුන්ගේ නායකයාත් එක්ක ඝාතනය කරපු අර සංචාරකයන් ළඟ තිබ්බ සිතියමත් අරගෙන දුපත මේ වෙනකම්ම රහසක් විදිහට තියාගන්න ඕනේ කියලා මේ වගකරුවන් සහ මේ ප්‍රජාව අතර තිබ්බ එකඟතාවය මේ විදිහට කඩ කරලා කියලා ඔවුන් චෝදනා කරනවා. හැබැයි මේ වෙලාවේදී මේ ප්‍රජාවට තේරුමක් නැහැ. එක මේ දුපත දාලා යන්න ඕනේ නැත්නම් බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න සූදානම් වෙන්න ඕනේ. සැලි මේ වෙලාවේදී තරහ ගිහිල්ලා මේ තත්ත්වය පාලනය කරන්න දැඩිලට උත්සාහ ගත්තත් මේ හැමදේටම වගේ කියන්න ඕන රිචඩ් කියලා ඔවුන් රිචඩ් දිහාවට ඇඟිල්ල දෙක් කරන්න පටන් ගන්නවා. මෙන්න මේ මිනිහ තමයි පිස්සුවටලා මේ දූපතෙන් පිටවලා ගියපු ඩැෆි යඳපු සිතියම අපහු කොපි කරලා තව කට්ටියට දීලා තියෙන්නේ කියලා මෙයා චෝදනා කරනවා. කමනත් මේ ගැටලුම විසඳ ගන්න මේ ගොවි නායකයා දරුණු ඩීල් එකක් තමයි යෝජනා කරන්නේ. ඒ තමයි සලිට රිවෝල්වර් එකක් සහ උණ්ඩයක් දෙනවා. එයා රිචඩ්ව මරන්න ඕනේද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ. හැබැයි එයා ඒක නොකරොත් එහෙම ඔවුන් හැමෝටම ඊළඟ දවසේම වහාම මේ දූපතෙන් පිට වෙලා යන්න අවශ්‍යයි. කමනත් තමන්ගේ ප්‍රජාව සහ තමන් බිහි කරගත්ත මේ ජනාවාසය වෙනුවෙන් අති ලෝභයකින් පසු වෙන සැලි මේ වෙලාවේදී මේ තීරණයට එකඟ වෙලා ගැටගාලා දාලා හිටපු රිචඩ් ඉලක්ක කරලා කොකා ගැස්සුවත් වාසනාවට රිවෝල්වර් එක මේ වෙලාවේදී අන්ලෝඩ් කරලා තමයි තිබිලා තියෙන්නේ. හැබැයි මේ වෙලාවේදී ප්‍රජාව හිටපු හැමෝටම තේරෙනවා සැලිගේ මේ දරුණු ක්‍රියාව ඇත්තටම මිනිමැරීමේ අරමුණකින් ක්‍රියාත්මක වෙච්ච එකක් කියලා. යනු තමයි ඔවුන් අතරෙන් ඔවුන් තෝරගත්ත මේ සැලි තවදුරටත් නායකත්වයට සුදුසුද කියලා හැම අතරේ කුසුකුසුවක් ඇති වෙන්න පටන් ගන්නෑ. මේ විදිහට සියලුම දේ පසක දාලා ප්‍රජාවේ නීති රීති විතරක් ආරක්ෂා
ආරක්ෂා කරන්න මිනිස්සුව සතයකට මායම් නොකරන්න මේක ඇත්තටම නිදහස් කල්චර් එකක්ද එහෙම නැත්නම් හොඳ ප්‍රජාවක් නෙවෙයි මේක ඇවිල්ලා ගෝත්‍රයක්ද කල්ට් එකක්ද කියලා ඔවුන් ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. කමනත් මේ විදිහට කලකිරීමට පත්වෙච්ච මේ හැමෝම ඊළඟ දවසේදී මේ දූපත අතාරලා දාලා යන්න තීරණය කරනවා. ඔවුන් මුලින් ඔවුන්ගේ ජීවිත පරදුවට තියලා මේ පාරාදීසයේ ජීවත් වෙන්න හැමදේම අතාරලා දාලා එන්න කල්පනා කරත් දැන් මේක නපුරු තවත් එක සීනයක් බවට පත් වෙන්න යද්දී ඔවුන් නැවත වතාවක් ඔවුන් කලින් බලා ගියපු ලෝකයට නැවත ගමන් කරන්න තීරණය කරනවා. මේක කොච්චර නරක නපුරු තැනක් වුණත් මේක තමයි යථාර්ථය කියලා පිළිගන්න දැන් හැමෝම සූදානම්. මේ යථාර්ථ ලෝකේ අභියෝගයට මුහුණ දීලා ජීවත් වෙන එක තනියම අසාධාරණ කම් වලින් මැරුම් කාලා කෙලවර කරගන්නවට වඩා හොඳයි කියලා දැන් හැමෝටම තේරුම් ගිහින්. මෙතරවරේ ආපහු ඇමරිකාවට ගියපු රිචඩ් මේ ලබාගත් පරණ අත්දැකීමුත් එකතු කරගෙන අලුත් ජීවිතයක් ආරම්භ කරන අතරවාරයේදී මෙයා ඉන්ටර්නෙට් කැෆේ එකට ගිහිලා ඇගේ ඊමේල් එකක් චෙක් කරලා බලද්දී ෆ්‍රැන්කොයිස් විසින් මෙයාට එවපු මැසේජ් එකක් පොප් අප් වෙනවා. එයා මේක ඕපන් කරලා බලද්දී තමයි දකින්නේ අර බීච් එකේ ගහපු ග්‍රෝව් ෆොටෝ එකේ ඉමේජ් එකක් තමයි ඇය විසින් එවලා තියෙන්නේ කියලා. ඉතින් එදා ඒ දවසේදී මේ හැමෝම කොච්චර සතුටින් මොහොතක් ගත කරාද කියලා ෆ්‍රැන්ක්ට ආපහු මොහොතකට මතක් වෙනවා. ඉතින් ඔයාලත් ඔයාලගේ අදහස් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න. මේ වගේ රහසිගත දූපතක් හම්බුනොත් ඔයත් යනවද ඔයාගේ යාළුවෝ සෙට් එකත් එක්ක කියලා.